ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා දිනුම YouTube නාලිකාව නරඹන හැම දිනාටම. ඉතින් අදත් අපි අලුත් වාහන දෙකක් ආවා මේ WagonR පරම්පරාවේ අලුතෙන් ආපු වාහන මාඩල් දෙකක් තමයි එකක් තමයි Suzuki WagonR Smile කියන එක. අනිත් එක තමයි ඒ සමගම ආවා Daihatsu Move Canvas කියලා වාහනයක්. ඉතින් මේ වාහන දෙක තමයි අද කම්පැරිසන් කරන්නේ. මේකත් ලංකාවට එන වාහන. ඉතින් මේකෙදී අපි සාමාන්‍යයෙන් ගොඩක් බලන්නේ මේ දෙකම ජපාන් එකේ Keika segment එකේ තියෙන stylish city planetary and fuel efficient cars දෙකක්. ඉතින් ඔයාලට හොඳම එක තෝරන්නේ කොහොමද කියලා දැනුමක් තමයි වීඩියෝ එකෙන් දෙන්නේ. අපි කතා කරොත් Suzuki WagonR Smile 2023 මොඩල් එක ගත්තොත් retro looking Keika එකක්. WagonR series එකේ වෙනම ඩිසයින් එකට ආපු මොඩල් එකක්. මේක famous for sliding doors and high roof නිසා මේ වාහනේට ප්‍රසිද්ධයි. ඊට පස්සේ Daihatsu Move Canvas එකේ cute and boxy design එකකට වාහනේ තියෙන්නේ. built for ladies and family use. ගොඩක් ladiesලා කැමති මේ වාහනේට. also come with sliding doors. ඉතින් මේ වාහන දෙකම special design කරලා තියෙන්නේ daily driving, parking, fuel economy සහ small families වගේ අයට තමයි මේ වාහන දෙක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වාහන engine performance ගත්තොත් Suzuki WagonR එකේ ගත්තොත් 160cc R06D petrol engine එකක් තියෙන්නේ. G ගත්තොත් CVT, drive ගත්තොත් 2 wheel 4 wheel, fuel efficiency ගත්තොත් ලීටර ගණන 25 27 අතර දාවනි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ canvas එකේ ගත්තොත් Daihatsu එකේ ඒකෙත් 160cc KF VE petrol engine එකක් තියෙන්නේ. ඒකේ CVT gearbox එකක් තියෙන්නේ. ඒකෙත් fuel consumption එක ලීටර ගණන 24ත් 26ත් අතර දාවනි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් engine එක ගත්තොත් එකම engine එක වගේ තමයි තියෙන්නේ. නමුත් performance එකේදී WagonR Smile එකට Suzuki hybrid technology එක තියෙන නිසා fuel efficiency එක තරමක් දුරට වැඩි වෙලා තියෙනවා. ඒක අරුණම අනිත් සියලු දේ එකයි වාහන දෙකේම. වාහනේ දිග measurement එක ගත්තොත් ඒත් same මිලිමීටර් 3300ක් දිගයි, මිලිමීටර් 1475ක් පළලයි, මිලිමීටර් 1600ක් උසයි. වාහන දෙකේම එකම dimension තියෙන්නේ. dimension වලදී දෙකේම Keika standard එකට ගැලපෙන්න හදලා තියෙනවා. Smile එක ටිකක් උසයි, Canvas එක ටිකක් උස flat roof විදිහට හදලා තියෙන්නේ. ඉතින් වාහනේ exterior appearance එකට ඒ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. design comparison ගත්තොත් WagonR Smile එකේ circular headlight තමයි තියෙන්නේ. simple elegant dashboard එකක් තමයි interior පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ Daihatsu Canvas එකේ ගත්තොත් cute front face එකක් තියෙන්නේ. ඒක දැක් අමුතුම look එකක් තියෙනවා වාහනේ front එකේ. stylish dual tone colors තියෙනවා. more funky interior dashboard with color two tone colors තියලා ඉන්නවා interior එක. ඉතින් ඔකට design එක වටිනවා නම් canvas එක තමයි හරියන්නේ. Smile එක නම් modern retro look එකක් තියෙනවා. ඒක unisex appeal, ඒ කියන්නේ ladies men හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි look එක තියෙන්නේ. canvas එකේ ටිකක් අර ladies ලාට ආස තියෙන විදිහට තමයි design කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි interior ගත්තොත් මේ වාහනේ පොදුවේ ගත්තාම වාහන දෙකටම dual power sliding doors තියෙනවා, keyless entry තියෙනවා, push start තියෙනවා, reverse camera තියෙනවා, smart assist, safety sense, LED headlight, touch screen, Android Play එකක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් Smile එකේ more focus on simplicity සහ color theme are soft, bigger instrument panel එකක් තියෙනවා. Canvas එකේ ගත්තාම colorful dashboard, more storage cabins, ඒ කියන්නේ boot space එක තරමක් වැඩි වාහනේ. සහ interior එකත් වාහනේ දෙකම එකම වගේ තමයි තියෙන්නේ seat වල. වාහනේ safety පැත්ත කතා කරොත් එහෙම මේ modern safety system තමයි මේ වාහන දෙකේම තියෙන්නේ. අපි කතා කරොත් Suzuki Safe WagonR Smile එකේ dual sensor brake support, lane departure warning, lane keep assist, high beam assist, ඊට පස්සේ hill hold control, front and rear parking sensor, reverse cameras, 6 airbags, high grade වල තියෙන්නේ. normally in 2 airbags, ABS with EBD, traction control. ඊට පස්සේ කතා කරොත් Canvas එකේ ඒකෙත්
autonomous emergency braking AEB කියන සිස්ටම් එක තියෙනවා. ඊට පස්සේ lane departure warning, adaptive cruise control, collision warning, parking sensors, front and rear, 360 degree camera system එකක් තියෙනවා highest grade වල, 6 airbags in higher grade වල, normally 2 airbags, ABS, EBD, TCS කියන අනිකුත් ඔප්ෂන් ටික තියෙනවා. කැම්පස් එකේදී අලුත් facelift version එකක් නිසා smart assist plus වගේ advanced features තියෙනවා. සහ 360 degree camera එක තියෙන නිසා drive කරන කෙනාට ටිකක් පහසුයි කැම්පස් එකේ. පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කැම්පස් එකේ safety පැත්තෙන්. අපි ගත්තොත් සාමාන්‍යයෙන් වාහනේ මිල සඳහන් කරොත් මේ වාහනේ සාමාන්‍යයෙන් එකම ප්‍රයිස් රේන්ජ් එකේ යන්නේ ඔක්ෂන් වලදී නම් ජපානයේ ස්මයිල් එක ටිකක් අඩුයි කැම්පස් එක ටිකක් වැඩි සාමාන්‍යයෙන් ලංකාවට ගෙනලා ඔක ලක්ෂ 75ක් විතර වෙයි සුසුකි ස්මයිල් එක 75 77 අතර Daihatsu Canvas එක සාමාන්‍යයෙන් ලක්ෂ 78ත් 79ත් අතර මුදලක් වෙයි. ඔන්න ප්‍රයිස් රේන්ජ් එකේ තමයි වාහන දෙක තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් high cc වාහන වලට ගත්තාම අලුතෙන්ම ඩිසයින් කරලා අලුතෙන්ම ආපු මොඩල් වාහන දෙකක් තමයි මේක. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නේ fuel එකන අපි daily use resale value එකක් තියෙන එකක් නම් Suzuki Wagon R Smile තමයි හරියන්නේ. ඔයත් ඔබ lady driver කෙනෙක් නම් නැත්නම් fashion look එකක් තියෙන කේකා එකක් බලනවා නම් Daihatsu Canvas එක තමයි හරියන්නේ. ඒක eye catching look එකක් තියෙනවා. ඉතින් ඔන්න වාහන දෙකේ comparison දෙක ඔයගලන්ට ගොඩක් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් තමගේ කැමැත්ත පරිදි ගන්න පුළුවන් වාහන දෙක තියෙන ඔප්ෂන් බලලා. කැන්වස් එක ගත්තාම ටිකක් අර ස්ටයිල් ගතියට හැදලා තියෙන ඉන්ටීරියර් ඇරේන්ජ්මන්ට් එක උනත් ඩෑෂ්බෝඩ් එක උනත් ටිකක් මොඩර්න් ලුක් එකකට හදලා තිනවා Daihatsu Canvas එක. ස්මයිල් එක ගොඩක් සිම්පල් විදිහට තමයි ඉන්ටීරියර් ඩිසයින් එක ඩෑෂ්බෝඩ් සහ දේවල් ටික. ඉතින් ඔයගොල්ලන් කැමැත්ත පරිදි තෝරගන්න පුළුවන්. එකම මාදිලි වාහන දෙකක්. එහෙනම් වීඩියෝ ෂෙයා කරන්න, කට්ටිය දැනුවත් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සුබ දවසක් සිළු දිනාට.